මේ වීඩියෝ එකකින් අන්තිම දේ අරින්න අනිත් හැමදේම බොරු මනස්කාත විතරයි කියලා හොඳින් මතක තියාගන්න. ඇල්ගෝ අයියා මේ ඉන්නේ ශ්‍රී ලංකන් පොඩ්ඩක් මූ තමයි අපේ වීඩියෝ චෙක් කරන්න අරන් යන එක. එතකොට මේ ඉන්නේ ඇල්ගොරිතම් බොසා. මූ තමයි අපේ වීඩියෝ චෙක් කරන එක. තමුසේ ආයිතාවදුත් අනේ බුදු මල්ලියේ තමුසෙකින් නම් තියෙන්නේ මල්ලම වදයක් නේ ඔයි. දැන් තමුසේ කලින් විනාඩිය තාව නේද ඔය වීඩියෝ 5000ක් උත්සගෙන. දැන් මේ පාර මොකද? මේ විනාඩියේ වීඩියෝ 10000 తీර අප්ලෝඩ් කළා. මොකක්? වීඩියෝ 10000? අනේ අම්මපා ඇත්තටම ඔයි තමුසෙලා රටේ උන්ට වෙන වැඩක් නැද්ද ඔයි? මේ උදේ පාන්දර නැගිට වෙලා ඉඳන් කන එකයි බොන එකයි රෙන එකයි අන්තිමට හොඳ වෙලාවට ඒවා මේවට දාන්න බැරි නිසා හොඳයි. නැත්තම් මන් දන්නවා තමුසෙලා වුන් ඉව්වක් දාලා. ඇත්තමයි ඔයි රස්සාවක් කරන්න කියනකො. මල වඩයක් නේ ඔයි. රස්සාවක් විදියට තමයි අයියා TikTok කරන්නේ. මොකද කන්න බොන්න ටික තාම ගෙදරින් හම්බ වෙනවා. අම්මපා ඉතින් මට එනවා කටට කියන්න. වැඩක් නෑ ඉතින්. මේ අපේ ලොක්කොන්ගේ වැරදිනේ. තමුසෙලා රට ණය දීලා ඒ වැය පොලියන්නේ මේ අපේ රට සංවර්ධනය කරන්න හදන්නේ මේ යකෝ ටික. මේ ඔයි තමුසෙන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් බලන්න වෙලාව කීයද කියලා. 12යි. ඔයි දැනුයි ඔය මේ උදේට කන්න ඇදුවේ ඔයි. ඇල්ගෝ අයියා උදේට කන්නේ බිස්කට්ද? අනේ මේ තමුසෙලට නෑනේ ඔය යවුවා. අනිත් මේ තමුසෙලට එමුන් නිසා තමයි ඔය මේ ගෑනිත් තරහ වෙලා මේ බිස්කට් එකක් කන්න වෙලා තියෙන්නේ. ඒක තමයි. වැඩක් නෑ ඉතින් තෝබිලට මේවා කියලා. තවනම් කල්ලවත් දාන්නනේ බම්බුව. හරි හරි කරන්න දෙයක් නෑ ඉතින් දැන්. දාන ඉක්මනට. ඔය බම්බුව. හරි හරි ඇල්ගෝ අයියා පොඩ්ඩක් ඉන්න. මේ තියෙන පළවෙනි වීඩියෝ එක. මේ මොන මකුලක්ද ඔයි මේ? මේක මේ තමුසලට තියෙන තොටළඟ තොරණ වගේනේ ඔයි. ෆොටෝ එකක් මැද්ද තියෙනවා. හතර වටේ ලයිට් දාලා නිවිනි පත් වෙනවා. ඒ මදිවට තොරණ විස්තරය කියන එක ආවෙන්නොත් නහයෙන් ගන්න සින්දුවක් කන බැලෙන්න දාලා තියෙනවා. අනේ ඉතින් එහෙම කියන්නේ පායල්ගෝ අයියා තාම ඉතින් අලුත් කොල්ලෝනේ. අනේ මේ ඔයි තමුසිතුවද ඔය තමුසල රටේ උන් යන තැන් වලට ගිහිල්ලා ගහේ ගලේ ඇලේ දොලේ වෙලේ මඩේ බහැලා ගග ගහන සෙල්ෆි වලට views ලක්ෂ ගණන් ඒ කියලා. එහෙම ලක්ෂ ගණන් views දෙයියෝ තමුසල රටේ නුන් හැම එකම ශාරුක් ખાන් වුණා නා. එහෙම නැත්තම් මෙන්න මෙයා වගේ වක්කත් උනා නා. අන්න එහෙනම් views ලක්ෂ ගණක් ගන්න තිබ්බා. අනේ මේ නිකන් ඉන්නෝයි. අනේ උනාට එහෙම කියන්න එපා අයගෝ අයියා. තාම ඉතින් අලුත් කොල්ලනේ. පොඩි chance එකක් දීලා බලමු. ඔන්න ඕකනේ ඔයි. බෑනේ තමුසෙත් එක්ක මේ වැඩේ කරන්න ඕයි. හරි හරි. තමුසල රට්ට දීලා තියෙන ණය ගැන හිතලා ඔන්න views 100ක් 200ක් දීලා දාන ඕයි. ඔන්න පොඩ්ඩක් හිත හැනිලා යන්න. මේ හැබැයි අයගෝ අයියා මෙහිමයි. මේ වීඩියෝ වල මේ for you ආමි 1 million audition trendy අන්නේ වගේ hashtag වර්තෝගයන් දාලා දිනවා. ඒක නිසා ඒවට පොඩි සැලකිල්ලක් දෙන්න වෙයි නේද? තමුසෙත් මාර කතාවන්නේ ඔය කියන්නේ. දැන් තමුසේ කියන විදිහට තමුසෙලා රටේ උන් විභාගයට පාඩම් කරන්නේ නැතුව අන්තිම දවස් හතේ ගිහිල්ලා බෝධි පූජාවක් තියලා අනේ බුදුහාමුදුරනේ මාව විභාගයෙන් පාස් කරලා දෙන්න කියලා ඉල්ලනවා වගේ මෙලෝ රහක් නැති වීඩියෝ එකක් දාලා ඒකට මේ for you page 1 million audition 10 million views කියලා hashtag දැම්මහම අපි ඒ විදිහට views දෙන්න ඕනේද? අනේ මේ නිකන් පයිත්‍යං කතා කියන්න එපා ඕයි. ඕ හරි හරි වෙලකෝ. සෝරි අපි යමු ඊළඟ වීඩියෝ එකට. පොටින්න මෙන්නම ගුරුක්ටම කියනවා. නෝර් මෙහෙනවා. ඔව් බොසා මොකද කේස් එක? මේන් ගයිඩ්ලයින් දුවා. අපේ වීඩියෝ වල වැරද්දක් තිබ්බොත් රිපෝට් කරලා ලයින් කරන්න මේ ඩයල් එක තමයි. මෙන්න මේ කුණු හරප කෙනෙක් වහුණා. මෙච්චර දහම් මු කටි පැන හිටියේ. මේ දැම්ම මොට ඇක්ෂන් එකක් ගන්න ඕනේ. බල්ලෝ මු කඩලා තින් නීතිය මොකද්ද කියලා. බලමු බොසා. මෙතන කුණු හරප කියන්නේ. යකෝ පොඩි උණුත් ඉන්නවනේ මේකේ. මේ තියෙන්නේ බොසා. TikTok නීතිමාලාවේ 345 ඇලයිරක් 453 C වරහන් ඇතුලේ කොමා ශීර්ෂයේ තියෙන 553 වගන්තිය යටතේ අසභ්‍ය වචන පාවිච්චි කිරීම වැරදි කරු. ඇත්තද? හරි. ඔය තියෙන්නේ. හරි. දැන් ඉඳන් මොකට views යවන්න එපා. ඉස්සරහට දාන වීඩියෝ වලට ටික කාලයක් යනකම් views දෙන්න එපා. එතකොට warning එකක් මේ දැම්ම යවපල්ලා. එව්වත් ගණන් ගන්න නැතුව දිගට මූ මේ වගේ වීඩියෝස් දැම්මොත් account එක කෙලින්ම ban. අන්න හරි බොසා. නීතිය හැමෝටම එකයි. මුන් ඔක්කොම ඒකට යටයි. එලකි. ඔව් අනිවාර්යයෙන්ම නීතිය හැමෝටම එකයි. තමුසෙට කියන්නේ ආයි මේ වගේ වැඩ වෙන්න තියන්න එපා. හරිද? හරි දානකො බාන ඊළඟ වීඩියෝ එක. මේ පොඩි කෝල් එක. මේ ලොක්කා. හෙලෝ ලොක්කා. ලොක්කා. හරි. Lukario, Teruan saranai. Why bosa? Any problem? Hello kak. Me ada video ke පොඩ්ඩක් අවුලක් නෑ වගේ හිතනවා. ඒ නිසා මේ මල්ලි
ඔය වීඩිය කොන්න තියෙන්න දෙන්න අවුලක් නෑ ඔමුකුත් එහෙම කේස එකක් නෑ කියලා මේ අපි පොඩ්ඩක් හිතුවා ඒක තම පවුන්නේ නේද පොඩි චාන්තයක් දීල බල වුලන්නේ ඒමකොබසා නෑනෑ මේ ලොක්ක කතා කර ලකිවයි මේ එයාගේ දන්න කෙනෙක්ලු මේ වීඩික දාලතින මේ පොට ඉන්නක මේ තම්ත මෙන්න මේ යුවන් හදාතියාගෙන මේ මේක දැක්කනෑ වගේ ඉන්නකෝ බොසාහිතකොට නීතිය හැමෝට මේක නැද්ද නැහැඔයි නීති හැමෝටම එකයි යුනාටම අපි හැමෝම සල්ලිවලට යටහි බොසා මල් ඊළඟ විඩිකට හරිලක් කාරය එනම් මේ තින් ලොක්ක ඊළඟටික නවත්තප මල්ලිය නවත්තප බුදු මල්ලිය නවත්තපාං අන අනි සෝසරියල්කවයි පට පොඩි මිස්ටේක්යක් ම ඊළඟි කරන්න නෑනෑපන් මේ තියෙන්නේයකු ටික්ට මෙව්වරයක ටික්ටක් කියන්න මේ ඕදයින ඒක තමයි දැමදිප ඔහට වියස් මිලියන ගනම් මේ දැම්මදිප මේ ඇල්ගොයි මේ මැවටමකුත් හිතන්න එපා වීදියක පොඩ්ඩ ඇඟහෙම් පේන වැඩි වගෙන බොඩ පිස්සර කොදයක් ඔයකපෙන් ඔය ශෝක කරන්න නගේ අනිත්තක බම් මේ චුට්ටක් ඇඟ පෙවුණයි කියලා මක් කෙනවද කියපංකෝ නෑ මටනිකන් ඇඩුම පොඩ්ඩක් මදී වගේ චකෝක මාර කතාව ඔය විදිර බැලුත්තම සීගට කවදක් ලෝක පුදුමයක් එන්න බෑනිබ අනේ මන්ද බං උඹලගේ තියෙන්න මහා ගොඩේ අදහස්න බෑ ඇත්තනන්න අයිහරි තමයි ඕන අන්න ඒකන බං කියන්නේ පොඩ්ඩ මොලේ පාච්චි කරපා පෙරුණ හරිරි දැන්ව වියස්ටික දිලාපන් නංගිය සුපිරිය එල ඉළඟ දාපයිති මේ තින්න ඉලගේ යෝ මේ මොකක්ද බම් මේ ආයි පාරක් කර තොරණ කතා වගේ ෆොටෝ එකන්න බම් මේ නැනේල්ගොය මේක එහෙමකන්න මේ කර මේ අර මේ මොකද බොදම චුච්චුගන් මේ චුච්චුක් ගෑවට මෙව්වට නම් වියස් දෙන්න නෑපුතේ හරිද යෝ ප්‍රමෝට් මේක ප්‍රමෝට් එකක් යකෝ මේක ප්‍රමෝට් එක ඒනම් මොන්න මගුලකට දෙයකු මගින් යන්නේ ඕකට වියස් දීලා දාපන් ඉල්ලන්න කීයක්ද ලක්ෂයක්ද දෙකක්ද 10ක්ද දීලා දාපන් මල්ලියේ දීලා දාපන් යකෝ උන්ට පින්සි දෙන්න බං අපිත් මේ ෂෝක්කට කාලා බීලා ජීවත් වෙලා ඉන්නේ හරි ගොයි එන මම ටග්ගාල දුල ගිහලා නොටිෆිකේෂන් වලට කියලා දෙන්න අනිත් අයට දෙන්න තියෙන වියස් ටික නවත්තලා ඒ ටික ඔක්කොම මේ කට්ටියට දීලා දාන්න කියලා හරියට කොහෙදයක් දුවන්නේ ොට පිස්සුද දැ කවදයකෝ කිව අනිතවුන්ට දෙන ඔරිජිනල් වියස් මුන්ට දෙන්න කියලා ඒකිවි ඇගොයි අනේ බම් මේ ඔය සල්ලි තීල ප්‍රමෝට් කරනය හොයන් නෑබං ඕව මේ ඔරිජිනල් යුද්ධ ෆේක් යුද්ධ ඔය මගුලක් උන්ට වැඩක් නෑබං උන්ට වන කල තියෙන බං කොහමරි අනිත්‍යවුන්ට වඩා තමන්ගේ වීඩියෝලට වියස් වෙනවා කියලා ලෝකෙට පෙන්වන්නනේ බං ඒක නිසා මේ අන්නර පල්ලෙහා තියෙන වියස් මාකට් එකට ගිහිල්ලා අර අලුතෙන් දාපු නීමියක් ඒ වියස් කඩේ අන්න එකෙන් ඔය ගාන්ට හරියන්න වියස් ටිකක් අරගෙන ඔන්න ඔය ටික දීලා දාපන් බං එච්චරයිනේ හරි බලපන් තව කවුද ඔය ඒ උන් ඉන්නේ කියලා ඔන්න ඔය වගේ උන් තමයි බං අපිට තව ඕනේ බලපන් ඉක්මනට බලපන් මේ මාර්කේස් එකනේ වීඩියෝ ටික ඉවරයිනේ අල්ගොයි මොක අයෝ නෝකන බං කිය යකෝ වීඩියෝ දහදාහරම් ප්‍රමෝට් කරන එකයි හිටි බලබංගෙති මගේ කාලෙත් තප්පර 59ම ඉවරයිනේ මේ මගුල්ට රෙද්ද මොකද්ද බං උඹලගේ රට පුදුම කැල්ලි හිඟන්නු ටිකක් ඉන්නේ ඔය ඒක තමයි අල්ගොයි ඒක තමයි මම පොඩ්ඩක් කට්ටියට කියන්නම්කෝ ආයෙ නම් උත්සන් ඉන්න පඹුල රටේව මගුල හරි අල්ගොයි තෙරුවන් සරණයි නෝරහක් නෑ මගුල අල්ගොයි අයියා අයිබන්ඩ තමසේ අයිතාවදුයි අයියෝ තමසේ නම් මලවාදයක් කෝයි නිදස චූ කරන්න දෙන්න ඇනව තමසිගෙන බම්බුව අයිතිටිය දානක් කෙනවද නැනෑල්ගොය මේ පරවිඩියෝ දාදන්නේ නවදස් නම්සි අනු නමේ තියෙන්නේ නමදස් සමසි අනුනම පොඩකි නගයි නැන මෙ තව එකක් දැන්දාලා මේ පාර දාදාත් තියෙන මොකක් අනේ අම්ම පැත්තට මොයි තමුසලෑ රටේ උන්ට රස්සාාවක් නැද්දෝයි ඇවයි ඇත්තරම තමුසලෑ රටේ රස්සාවල් නැද්ද යකෝ උඹලා රටේ රස්සාවල් නැත්නම් පිටරටකට ගිහිල්ලා රස්සාවක් කරපල්ලකෝ අර ජූනි මාසේ 29 වෙනිදා එඩියු ෆෙස්ට් එක තියෙන කොළඹ හච් බිල්ඩින් එකේ උදේ 10 ඉඳන් හවස 4 වෙනකම් සම්පූර්ණයෙන්ම නොමිලේ තියෙන්නේ ඒක නිසා ඔය පිටරට කැම්පස් එකට ගිහිල්ලා ඉගෙන ගන්න බලාගෙන ඉන්න සෙට් එක එදාට ගියේ නැත්නම් බලාගමු මෙන්න මේ නම්බරේට කෝල් එකක් දීලා ඔක්කොම විස්තරය අහගෙනilla මගුල උඹත් දැන් කන්න වගේ බලන් ඉන්නේ දාපන් ඉතින් ඔය බම්බුව ආයෙත් කලබල වෙන්න එපා අයගෝ අයියා දැන් ඉතින් ජූනි 29 වෙනිදාන් පස්සේ මේ ප්‍රශ්නේ ඉවරයිනේ ඒක නිසා එදා වෙනකන් අපි විනාඩියෙන් විනාඩියට මේ විදිහට වීඩියෝ චෙක් කර කර ඉමු ඉවරයිනේ ෆිට තමයි නැද්ද මචං